ජේතවනාරාමේ වැඩවසන සමයේ ඒ අසල පිහිටි ලස්සන ගම්මානයක එක්තරා අඹු සැමියෝලක් වාසය කළා. බොහෝම සතුටින් සෙනෙහසින් කල්ගත කළ මේ දෙදෙනාගේ ජීවිතය තවත් ආලෝකමත් කරමින් ඔවුන්ට කුඩා පුතෙක් ඉපදුණා. මේ පුංචි පුතණුවන්ට සෝපාක යන නම ලැබුවා. කුඩා සෝපාකගේ සුවකල් විඳිමින් මේ අඹු සැමියෝල මහත් ප්‍රීතියෙන් කල්ගත කළා. මගේ රත්තරන් පුතා වැටුණානේ. අපි නිමිට ගහමු. වටනවාද මගේ පුතාව? වටනවාද? හරි, ගැහුවා. නිවසේ ස්වාමියා දැඩි ලෙස රෝගාතුර වූවා. ඔහුව සුවපත් කරන්නට වෛද්‍යවරුන්ටත් හැකියාවක් තිබුණේ නැහැ. සුදුර මට ජීවත් වෙන්න තවත් වැඩි කාලයක් ඉතුරු වෙලා අනේ හිමියනි, මොනවද මේ කියවන්නේ? මාරයා මට කතා කරනවා. මට ඒක දැනෙනවා. මගේ පුතාව හොඳට බලා ගන්න. අනේ ඔහොම කියන්න එපා දෙයියෝ. ඔයා නැතුව මමයි පුතයි කොහොමද ඉන්නේ දෙයියනේ? අනේ අපි උපන්නොත් මිය යාම සත්‍යයක් වුවත් තම ආදරබර සැමියාගේ මේ හදිසි නික්මීම බිරිඳට දරාගත හැකි වූයේ නැහැ. සුරතල් පුතට හරිහැටි තේරුණේ නැතත් පුතාවත් බලාගෙන ජීවිතේ ඉදිරි කාලය ගත කරන එක බිරිඳට ඉතාමත් අසීරු වුණා. දරුවා කුඩා නිසා ඇයට රැකියාවක නිරත වීමටත් හැකි වුණේ නැහැ. අවසානයේ මේ සියලු කාරණා හිතා බලා ඇය තවත් විවාහයකට යෑමට සිතාගත්තා. අනේ මට සමාව වෙන්න මගේ දෙයියෝ. ඔයා නැතුව මං කොහොමද මේ දරුවව තනියම හදාගෙන ජීවත් වෙන්නේ? පුතා තාම පොඩි. පුතාට ඔයා වගේම ආදරෙන් සලකන කෙනෙක් මට හම්බුණා. මම යා එක්ක යන්නේ ඔයාට ද්‍රෝහේලා කියලා හිතන්න එපා රත්තරන්. කෝ මගේ චූටි පුතා. මේ බලන්නකෝ මම මොනවද ගෙනාවේ කියලා. කොක්කෝ මොනවද තාත්තා ගෙනාවේ? මම ගෙනාව මගේ පැටියට බූන්දි පුහුල් දෝසෙ. මේ අලි නපයිනේ. ඔක්කොම කන්නමයි පුතේ. කන්න. පුතාට විතරයිද මොනවත් ගෙනාවේ? එහෙම කරනවද මම? ඔන්න මම ඔයාට ගෙනාව පැණිවලලු. දැන් නම් මට උඩ පැණිවලලු නෙවෙයි. අනේ අයියෝ ආසම පැණිවලු වලටනේ. අඹ බෙරළු අච්චාරුවක් වගේ කන්න ආසාවක් ඇවිල්ලා තියෙන්නේ. මොනව? ඔය ඇත්තමද කියන්නේ? එහෙනම් අපේ පුතාට සිල්ලම් කරන්න නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉක්මනට එයි නේද? පුතා, ඔය නැටුව මදයි. දැන් ඇඟ හොද ගන්න ලෑස්ති වෙන්න. අම්මටත් ඔයත් එක්ක ඔට්ටු වෙන්න බෑ. ඇයි තාත්තේ අම්මගේ කකුල් රිදෙනවලුද? ඕ, ඒ හින්දා අම්මට කරදර නොකර තාත්තා කියන දේ අහගෙන හොඳ පුතා වගේ ඉන්න ඕනේ. කාලය ගත වී බිරිඳ විසින් දෙවන වරටද පුතෙකු බිහි කළා. සැමියාගේ සම්පූර්ණ ආදරය කරුණාව තමන්ගේ පුතු වෙත යොමු වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. මොනවද
මගේ මල්ලිට දුන්නේ. කෝ පුතා එන්න තුදා. තු. තාත්තේ මම මාදන් ගෙඩියක් මල්ලිට දුන්නේ. මේ කිරිසප්පයට මාදන් දීලා මරා ගන්නද ඔබ හදන්නේ? ආයේ එහෙම මල්ලිට මොනවා හරි දීලා තිබ්බොත් මං ඔබව හැම ගහනවා බලාගනි. අනේ තාත්තේ අම්මත් වෙනදට මල්ලිට දෙන්නේ. අම්මා දුන්නට උඹට දෙන්න බෑ. ඒක මතක තියාගන්න. එනවා මෙතන. අහිංසක සෝපාක පුතා කුඩා මල්ලිට කොයි තරම් ආදරේ වුණත් ඔහුගේ සුළු පියා ඒකට කැමති වුණේ නැහැ. ඔහු හැම විටම සෝපාකගේ හිත රිද්දුවා. කුඩා දරුවාද දුව පැන සෙල්ලම් කරන වයසට එළඹුණු පසු දෙදෙනාම දුව පැන සෙල්ලම් කළා. අධ්‍යාපනය සඳහාද දෙදෙනාම එකට ගුරු ගෙදරට ගියා. දිනක් නිවසේ අවශ්‍ය අඩුවැඩිය ගෙන ඒමට මවට නගරයට යා යුතු වුණා. පුතේ මං සවැත් නුවරට ගිහින් ගෙදරට ඕන කරන බඩු ටිකක් අරන් එන්න. මල්ලිත් බලාගෙන රණ්ඩු නොකර සෙල්ලම් කරන්න ඕනේ. හොඳද? හරි අම්මේ. අම්මේ අපිට දෙල්ලම් බඩු රස කැවිලි දෙන්න. හරි මං ගිහින් එනකල් දෙන්නම රණ්ඩු නොකර ඉන්න ඕන. අයියේ ඔන්නම දුවනවා. උලන්න මම අල්ලන්න. එපා. අනේ මල්ලි දුවන සෙල්ලම් නම් කරන්න බෑ. අපි පාංචි දාමු. අනේ බෑ. ඒක හරි කම්මැලි වෙලා. මං කැමති නෑ ඒකට. අනේ ඉන්නකෝ අයියේ. හරි. එහෙනම් හිමින් දුවන්න. ගැහුව නේද මගේ කොල්ලන්ට? අනේ තුවාලත් වෙලා. මේක කරකින්ද ගැහුවමයි පුතේ. අනේ මේ හොඳටම ලේනවා. උඹට මම අනේ නෑ තාත්තේ. මල්ලි දුවත් යටුනේ. බොරු කියන්න එපා. බහැමදාම හොමම. මගේ කාව දෙන්නවා. හිටපන් මංගවා දහම ගන්නවා. හරි පුතේ. දැන් ඉවරයි. මම හැමදාම කියනවානේ අයියත් එක්ක සෙල්ලමට යන්න එපා කියලා. මෝ හිටියොත් මගේ එකාව හදා ගන්නවා බොරු. අම්මත් ගෙදර නැති එකේ දැන් තමයි හොඳම වෙලාව. ඔව් මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ. හරි හපංකමක් කරලා වගේ ඉන්න හැටි විතරක්. මෙහාර හරි. අනේ තාත්තේ ආයි නම් ගහන්න එපා. මගේ මුළු ඇඟම රිදෙනවා. ඉවසන්න බෑ. ආයේ ගහන්න නෑ. එකපාරක් කිව්වහම ඉක්මනට වරේ මෙහාට. අපි දෙන්නට ගමනක් යන්න තියෙනවා. ගමනක්? උඹට පාඩුවේ ඉන්න පුළුවන් තැනක් තියෙනවා. කිසිම කරදරයක් නැතුව උඹට එතන ඉන්න පුළුවන්. ඒ කොහෙද තාත්තේ? හරි කොහෙද කියලා පස්සේ කියන්නම්. දැන් වරෙන්කෝ යන්න. අම්මා එන්න කලින් අපි යන්න ඕනේ. සුළු පියා විසින් අහිංසක සෝපාක පුංචි පුතාව අරගෙන ගියේ අමු සොහනක් වෙතටයි. සෝපාක පැන යාමට තැත් කරත් සුළු පියාගේ ග්‍රහණයෙන් ගැලවීමට පුංචි සෝපාකට ශක්තියක් තිබුණේ නැහැ. සෝපාකව මල සිරුරකට තබා ගැට ගැසූ ඔහු එතනින් පිටත් යාමට සූදානම් වුණා. මල්ලිට කරපු දෙයට උඹට දෙන දඩුවම තමයි යෝක. අනේ තාත්තේ ඇයි මාව මෙතනට ගෙනල්ලා දැම්මේ? අනේ මට බයයි. මට තනියම මෙතන ඉන්න බෑ තාත්තේ. මම හැන්දෑවට ඇවිත් එක්ක යනකම් ඉවසන් හිටු. මම යනවා. මේ මට එන්න බැරි වුණොත් රෑ වෙනකොට උඹත් එක්ක සෙල්ලම් කරන්න ගොඩාක් අය එයි. එතකන් ඔහොම හිටපන් ඈ. අනේ මම වැරද්දක් කරේ නෑ. මම මල්ලිට ගැහුවෙත් නෑ. අනේ මාව නිහන්නකෝ. අනේ මට මෙතන තනියම ඉන්න බයයි. අනේ තාත්තේ මාව දාලා යන්න එපා. දෙයියනේ මේ මොකද උනේ? කො ලොකු පුතා. ඔය පේනවනේ ඔයගේ ලොකු පුතන්ඩියගේ කෙරුවාද? ඒක අපි පොඩි එකාගේ ඔලුවට ගලකින් ගහලානේ. අපේ මේ ලොකු පුතා දෙයියනේ ඒ මොකද? ඒ මොකද කියලා අහන මං ඌ හොයදී ඌ පැනලා ගිහිල්ලා. මම මේ හොයාගෙන සෑහෙන දුරක් ගිහිල්ලා බැරි මතර ගෙදර ගිය දිහාවක් හොයාගන්නවත් නෑ. අනේ දෙයියනේ ඒක තනියම කොහේ යන්නද? ඌ මහ පුදුම හිතුවක්කාර ඇත්තට කොල්ලෙක්. ඔය කොහේ හරි යන්නේ නැති. එහෙම තනියම යන්නේ ඒ දරුවා පාරවල් දන්නේ නැත්තේ. ඌ තාම පොඩි එකා නෙවෙයි. අනේ අපි ගිහින් ටිකක් බලමුකෝ. නෑ කලබල වෙන්න දෙයක් නෑ. ඔය ළඟම කොහේ හරි හැංගිලා ඇති. රෑ බෝ වෙනකොට බයට ආපහු එන්නේ නැත. අනේ එහෙම කියලා කොහොමද? ලොකු පුතේ සෝපාක අනේ මේක කොහේ ගියාද? මොහොතකුත් අතලඟ
කුඩා සෝපාක අමු සොහොනේ අසරණ වී සිටින අයුරු අප මහා බුදු පියාණන් වහන්සේට පෙනුණා. උන්වහන්සේ අමු සොහොනට දිවසින් වැඩම කර කුඩා සෝපාකගේ අතින් අල්ලාගෙන ජේතවනාරාමයට එක්කගෙන ගියා. සෝපාක නැති සොවින් ඔහුගේ මව අවසානයේ පැමිණියේ ජේතවනාරාමය වෙතයි. අනේ බුදු පියාණනි මගේ දරුවා ගියතක් නෑ. අනේ මගේ අහිංසක දරුවා. අනේ මට මගේ දරුවව වෙලා දෙන්න බුදු ආමුදුරුවනේ. අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටින කුඩා සෝපාක රහතන් වහන්සේව ඇයට පෙන්නුවා. සෝපාක රහතන් වහන්සේ දැක මව බොහෝ තුටු පහටුවට පත්ව වෙඳ නමස්කාර කරනු ලැබුවා.